ආයුබෝවන් Window Seat Stories YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අදත් මම කියන්න යන්නේ බොහොම අපූර්ව කතාවක්. බොහෝ කාලයකට පෙර එක් ගමක ප්‍රසිද්ධ රන්කරුවෙක් සහ තරුණයෙක් වාසය කළා. මේ තරුණයාට කවුරුන් හෝ සුළු වරදක් කළත් ඔහු ඒ ගැන දැඩි කෝපයෙන් පසු වුණා. ඔහු හැම විටම උත්සාහ කළේ තමන්ට රිදි වූ අයට පෙරලා ඊට වඩා වැඩි රිදවීමක් කරන්නයි. දිනක් මේ තරුණයා තමන්ගේ හිතවතෙක් කළ වරදකට පරිගැනීමේ චේතනාවෙන් රන්කරුවා ළඟට ගොස් මෙන්න මෙහෙම ඇහුවා. මට මේ ලෝකේ තියෙන දරුණුම විදියට අනුන්ව පුච්චන්න පුළුවන් දෙයක් තියෙන. මට ඕන උනේ මගේ හතුරාගේ මුළු ඇඟම වේදනාවෙන් ඇවිලෙනවා බලන්න. ප්‍රඥාවන්ත රන්කරුවා මොහොතක් කල්පනා කරලා තරුණයාව තමන්ගේ වැඩපොළ ඇතුළට කැඳවාගෙන ගියා. ඔහු තරුණයාට භාජන දෙකක් පෙන්නුවා. එකක තිබුණේ ගිනියම් වී උතුරන රත්රන් දියරයක්. අනෙක් භාජනයේ තිබුණේ රත් වී දිලිසෙන කළු අඟුරු කැබලි කීපයක්. මෙන්න මේ රත්වුණු අඟුරු කෑල්ලක් අතට අරගෙන ඔයාගේ හතුරාට ගහන්න. එතකොට ඔහු පිච්චිලා වේදනාවෙන් කෑ ගහයි. රන්කරුවා සංසුන්ව කිව්වා. තරුණයා මහත් උජාරුවෙන් රත්වුණු අඟුරු කැබැල්ලක් අතට ගත්තා. නමුත් ඔහුට එය විසි කරන්නටත් පෙර ඔහුගේ අත්ල දරුණු ලෙස පිලිස්සෙන්නට වුණා. ඔහු වේදනාවෙන් කෑ ගසමින් අඟුරු කෑල්ල බිම දැම්මා. බලන්න රන්කරුවාණෙනි, මම හතුරාට ගහන්නත් කලින් මගේ අත පිලිස්සුණානේ. තරුණයා වේදනාවෙන් පැවසුවා. එවිට රන්කරුවා සිනාසී මෙසේ පැවසුවා. පුතේ, පලිගැනීමත් හරියට මේ අඟුරු කෑල්ල වගේමයි. අනුන්ව පුච්චන්න බලාගෙන ඔයා අතට ගන්න හැම කෝපයක්ම, හැම වෛරයක්ම මුලින්ම පුච්චන්නේ ඔයාවමයි. ඔයා ඒ අඟුරු කෑල්ල හතුරාට ගැහුවත් ඔහුට වදින්නත් පුළුවන්, නොවදින්නත් පුළුවන්. හැබැයි ඔයාගේ අත පිලිස්සෙන එක නම් නියතයක්. මේ කතාවෙන් අපිට ගන්න තියෙන්නේ මොකද්ද? කවුරුන් හෝ අපට රිද වූ විට අපත් පෙරලා රිදවීමට උත්සාහ කරන සෑම වාරයකම සිදුවන්නේ අපේම මානසික සහ ශාරීරික සෞඛ්‍ය පිරිහීම පමණයි. අප කළ යුත්තේ වෛරය අතහැර අපේ සැනසීම උදා කර ගැනීමයි. එහෙනම් ගිහින් එන්න. ජය වේවා. channel එක subscribe කරගෙන යන්න අමතක කරන්නත් එපා.